ඒක ලස්සනයි. අපේ ශාවක ඇයුතරුවි පැපැලුම් හින්දා ඔයාලට කොහොමද? මගේ යාළුවා හැමෝම ගොඩක් හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් අද දෙසැම්බර් මාසේ 30. ඉතින් අද තාම අපිට නිවාඩු සතිය තාම 2025. ඉතින් මම යන්න හදන්නේ මගේ යාළුවෙක් එක්ක පොඩි රවුමක්. හස්බන්ඩ් ගියා එයාගේ යාළුවා එක්ක ක්‍රිකට් ගහන්න. ඉතින් මම තනියම ඉතින් මම හිතුවා මගේ යාළුවෙක් එක්ක පොඩි රවුමක් ගිහින් එනවා කියලා. දැන් ඉතින් තාම මේ නිවාඩු සතියනේ. ඒ හින්දා මේ පොඩි රවුමක් ගිහින් එමු. જા. જા. ඉතින් මුලින්ම අපි දෙන්න ආවේ මොනවා හරි කන්න. මොකද දවල්ට දෙන්නම මුකුත් කාලා තිබ්බේ නැහැ. කාලා අපි පොඩි රවුමක් යන්. එතනින් කෑම කාලා මෙතෙන්ට ආවා බීම දෙකක් අරගෙන යන්න. මම තමයි මේ ලෝකේ තියෙන රසම. හයි. අප්‍රා හෙන්ඩල්. ඉතින් ස්ට්‍රොබෙරි බිව්වම තවත් තියෙනවා. නැස්ත මේකෙන් නයිලන්න එපා. කොහොමද? හැබැයි වටිනවා. වටිනවා. මම මේක අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍ය දෙයක් සීත කාලේට. එන්න. හරිද? මට රැ වෙලා. ආශා? මේක විතරයි ගත්තේ. ඒකනේ. කෑවනේ නැති වෙන්නේ. බීවනේ රහා බීම කන්නේ බීව. ඔය පැත්තට එන්නකෝ මේ පැත්ත. බොරුවට ඇවිදින්න එපානේ. එක තැනක හිටගෙන බලන්නකො ඔය පැත්තට තමයි යන්න ඕනේ. යන්න ඕනේ කියලා. ඔයාලා මේ නෑ මම අර ඇවිදින මේ ස්ටෙප් ගන්න වැඩි කරන්න යන්නේ. භාගයක් දුර ගිහිල්ලා ගමන් හිතන්නේ අනිත් පැත්තට යන්න ඕනේ කියලා. මම වැඩි හිතන්නේ නෑ නේ. හැබැයි මේක මේ ලෝකේ තියෙන ලස්සන මේක ලස්සනයි. ලස්සනයි. ඇත්තටම මාර මේ ලස්සනයි. රැට දිලිසෙනවා. නෑ බොරුවට කියනවා. නෑ ටිකක් දිලිසෙනවා ඔය. චුට්ටක් තියෙනවා නේ. යනවා. හයි. බයි. මේ දෙසැම්බර් 31 වෙනිදා ඉතින් තව පොඩි බඩු වගේක් ගන්න තියෙන අලුත් අවුරුද්දට. ඉතින් අපි දෙන්නයි මගේ යාළුවයි අදත් ආවා shopping. මම ලස්සන වෙලා කියලා මට හිතෙනවා. ඊයේ ගත්ත සෙරප්පු දෙක. Okay. අලුත් අවුරුද්දට කොෆි ටේබල් එක චුට්ටක් වෙනස් කරන්න හිතුවා. ඉතින් ඒකට ඕන කරන ටිකක් ගන්න තමයි මෙතෙන්ට ආවේ. කලින් තිබ්බේවා තෝරගත්තේ මෙයාම තමයි. ඉතින් ඔන්න මේ පාරත් මෙයා කැමති එකක් තමයි ගන්නෙ. මං කොහොමත් කැමතිනේ. මේකකට දාන්න බලන්න. ඔය જાතියනේ. ඒක ලස්සනයි. කහ මල්ලෙකට. ජා. ඊට පස්සේ ඔන්න අපි ආවා අපි ආසම වැඩේට. ඉතින් ඩෝනට් කන්න ආවා. 3 දෙනාටම අරගත්තා. ආයේ කොෆිත් ගත්තා. අරගෙන කකා බිබි දැන් යනවා ගෙවල් වලට. තව ඒව මේව ටිකක් ගන්න තියෙනවා. මල් පොකුරක් ගන්න තියෙනවා. කිරි උතුරනවනේ. ඒකට ඕන කරන දේවල් ටිකක් ගන්න තියෙනවා. ඉතින් ඒ ටිකත් අරගෙන තව චුටි බඩු ටිකකුත් මම ගත්තා. ඒ ටිකත් අරගෙන අපි එනම් ගෙදර යමු. ගෙදර ආපු ගමන්ම දවල් අපි ටිකක් අස්කර කර ඉඳලා තමයි shopping ගියේ. ඉතින් ඊටු ටික අස්කර ගත්ත ටට්ටක් ගාලා හෙට ඉතින් අලුත් අවුරුද්දනේ. ඒ වගේම තමයි සිංක් එකටත් ලික්විඩ් එක දාලා ගියේ හොඳට හොදන්න පුළුවන් එතකොට. ඉතින් එයා ඒ වැඩේ මම මේ වැඩේ.
අලුතින් ගෙනාපු ටිකත් මේ විදිහට මම ලෑස්ති කරගත්තා. හෙට ඉතින් අලුත් අවුරුද්දට ගේ චුට්ටක් ලස්සන කරගන්න තමයි හදන්නේ, අලුත් කරගන්න. හැබැයි මේ මල් ටික මේ පෝච්චියට නම් ගැලපෙන්නේ නෑ වගේ මට හිතුණා. ඒත් ඉතින් අලුත් එකක් ගන්නත් බැරුව ගියානේ. ඔහොමම තියලා පස්සේ අලුත් එකක් ගමු. හෙට අලුත් දවසට මෙන්න මේ කහපාට ලස්සන මල් පොකට තමයි මං ගත්තේ. එන ගමන් මෙන්න මේ පොඩි පොඩි බඩු ටික තමයි අරගෙන ආවේ. ඉතින් ටට්ටක් ගාලා ඒ ටිකත් අස් කර ගන්න ඕනේ. මොකද අද රැට තව චූටි වැඩක් කරන්න තියෙනවා. මම මේ ගමම ගෑස් ලිපත් මේ විදිහට සබන් ටිකක් දාලා ලික්විඩ් ටිකක් දාලා හොඳට හොදන්න හිතුවා. මේක නම් මම සාමාන්‍යයෙන් දවස් 2කට සැරයක් වගේ කරනවා. හැබැයි අලුත් අවුරුද්දට අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මම කියවනේ තව චූටි වැඩක් තියෙනවා කියලා. මෙන්න මේක. දැන් බටර්. මහන්සි නැන්ද? කවන්න තක්කලා හද. ඔයා බීට් කරලා දිනවනේ. මම බීට් කරලා දෙන්න. දැන් තියෙන මේ ටික බීට් ඒක අයින් කරන්නේ නැද්ද? මම මේ ටික හොදනවා. මෙහෙම හොදනවා නෝට ලේසි. හෙට පළවෙනිදාට තමයි අපි මේ කේක් එක හදන්නේ. ඉතින් අපි කලින් කේක් හදලම නැහැ. ඉතින් පළවෙනි කේක් එක තමයි හදන්නේ. බලමුකෝ හොඳට ඒද කියලා. ඉතින් මෙහෙම දකිද්දී ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් අපි දෙන්නට ආදරෙන් ඉන්න ලැබේවා කියලා තමයි මට හිතෙන්නේ. අත පිච්චේගේ මැදේ දීපා. හා කේක් එක හැදෙනකන් අපි දෙන්නාම අපේ බෙඩ්රූම් එකේ බෙඩ්ෂීට් එක අලුත් කරගන්න අලුත් අවුරුද්දට. බලන්න. ඌට කඩේලා යනවා. බලන්න ඇනලා හරිද කියලා ඇතුළ. හරිය. හොඳට තැම්බිලා. ඇලෙන්නේ ෂුවර්ද? ෂුවර් බඩු හරි. එනවා හරි ඈ. ගාන්ට තියෙනවා සුවඳයි. ඔම හොන්න සුවඳයි. චුට්ටක් කරුණාට කමන්නේ අපේ පළවෙනි කේක් එකනේ නේ. අද 2026 අලුත් අවුරුද්දේ පළවෙනි දවස. ඉතින් අපි දෙන්නත් එක්ක එකතු වෙලා පළවෙනිදා මේ කිරි උතරන්න තමයි හදන්නේ. අපි අපේ අම්මලාගෙන් ඉගෙනගත්ත ගොඩාක් හොඳ චාරිත්‍රණි මේවා. ඉතින් අලුත් අවුරුද්දක් පටන් ගද්දී මේ විදිහට ගෙදර කිරි උතරලා අපේ මුළු අවුරුද්දම වාසනාවන්ත වෙන්න කියලා තමයි අපි දෙන්න මේ ආශිර්වාද ගන්න හදන්නේ හැමෝටම එක්ක. ඊයේ ගෙනාපු මල් එකත් මේත් එක්කම ලෑස්ති කරගන්න තමයි හදන්නේ. බුදුන් වඳින්නක් තියෙනවනේ දැන්. සමුරු සයුර කී ආදරේ මියුරු රහස කී ආදරේ සමුරු සයුර කී ආදරේ මියුරු රහස කී ආදරේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති මම කිරිබත් එකකුත් හැදෙන්න තිබ්බා. මෙයා ලුණු මිරිසක් හදනවා. එතකම් මම අපේ ලිප ටිකක් අස් කරගන්නයි හදන්නේ.
වෙනදා වගේම කිරිබත්වල මුල්ම කොටස බුදුසාදුට පූජා කරන්න වෙන් කරගෙන අපේ කැම මේසෙත් ලෑස්ති කරගන්න තමයි හදන්නේ. මම ගිලන්පසත් අද හැදුවා. අලුත් අවුරුද්දක් ලබද්දී අපි හැමෝටම වගේ ඉතින් අලුත් බලාපොරොත්තු ගොඩාක් තියනවානේ. ඉතින් ඒ හැම බලාපොරොත්තුවක්ම සාර්ථකව ඉෂ්ට වෙන්න කියලා තමයි අපි මේ ආශිර්වාද ගන්න හදන්නේ අපි හැමෝටම. අලුත් අවුරුද්දේ අපි දෙන්නගේ චූටි කෑම මේසේ තමයි මේ. ගිය අවුරුදු වල වගේම මේ අවුරුද්දෙත් ඊට ඉස්සරහට එන අවුරුදු වලත් අපි හැමෝටම අපි ආදරය කරන අයත් එක්ක අපේ පවුලේ අයත් එක්ක ආදරෙන්ම ඉන්න ලැබෙන්න ඕනේ. ඊට පස්සේ අපි ආවා යාළුවෝ ටිකක් එක්ක පොඩ්ඩක් එළියට පල්ලිය එහෙම ගිහිල්ලා. සාමාන්‍යයෙන් ඉතින් අපි පල්ලි පන්සල් යනවනේ අවුරුද්ද පළවෙනිදට. අපි කෑම කාලා අවුට්ලට් එකටත් යන්න හිතාගෙන ඉන්නවා මේ පැත්තේ තියෙන. මොකද දන්නවද ජනවාරි පළවෙනිදට මේ ඔෆර්ස් ගොඩාක් තියෙන අවුට්ලට් වල. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් ඒ පැත්තටත් ඔළුව දාලා එන්න හිතාගෙන ඉන්නවා. කාලා බීලා ඔන්න චුට්ටක් හවසලා අවුට්ලට් එකටත් ආවා. ගොඩාක් සෙනග ඉන්නවා මෙදා මං ඔයාලට කිව්වේ ඔෆර්ස් තියෙනවා ගොඩාක් කියලා. ලස්සන නේද? අසයි? ඒක ලස්සන හැබැයි. ඉතින් ඔන්න ඔහොම තමයි හරිම ලස්සනට හිතේ සතුටින් මේ දවස් ටික ගත වුණේ. ඉක්මනින්ම තවත් ලස්සන වීඩියෝස් ගොඩාක් ඉස්සරහට අරගෙන එන්න තියෙනවා. ඉක්මනින් මේවා අරගෙන එන්නම්. ආදරේ.